ඔන්න අද අපි ඔයගොල්ලොන්ට විස්තර අරගෙන එන්නේ ලෝක ඉතිහාසයේ ලොකුම හෙලිකොප්ටර් එක ගැන. මේ හෙලිකොප්ටර් එක තමයි සෝවියට් සංගමයෙන් හදපු මිල් V12 හෙලිකොප්ටර් එක. කොහොම වුණත් මේක සෝවියට් සංගමයෙන් මහා පරිමාණ විදිහට නිෂ්පාදනය කළේ නෑ. ඒ කියන්නේ මේ වගේ හෙලිකොප්ටර් හැදුවේ දෙකක් විතරයි. ඒ නිසා මේක ඉතිහාසගත වෙන්නේ ලෝක ඉතිහාසයේ ගුවනට නැංවූ විශාලතම හෙලිකොප්ටර් එක විදිහට. මේ මිල් V12 හෙලිකොප්ටර් එකේ දිග මීටර 37ක්. පළල මීටර 35.6ක්. එතකොට මේ හෙලිකොප්ටර් එකට රොටර්ස් නැත්තම් ෆෑන් දෙකක් තියෙනවා. ඉතින් මේ මිල් V12 හෙලිකොප්ටර් එක මුලින්ම නිෂ්පාදනය කළේ 1967 දී. ඒක 1968 මුලින්ම පියාසර කළා. ඒ වර්ගයේම අනිත් හෙලිකොප්ටර් එක 1973 දී හදලා 1975 දී තමයි පියාසර කළේ. මේ හෙලිකොප්ටර් වර්ගයේ බර වැඩිවීම නිසාත් නඩත්තුවට විශාල වියදමක් යන නිසාත් මහා පරිමාණව නිෂ්පාදනය කළේ නැහැ. මේ හෙලිකොප්ටර් එකට ටොන් 40ක බරක් අරගෙන යන්න පුළුවන්. ඒක අදටත් ලෝක වාර්තාවක්. ඒ බරත් එක්ක මේ හෙලිකොප්ටරේ ගුවන්ගත කළාම සමස්ත බර ප්‍රමාණය ටොන් 105ක්. මේ හෙලිකොප්ටර් එකට සාමාන්‍ය හෙලිකොප්ටරයක් වගේ එකවර ගුවන්ගත වෙන්න බෑ. ඒ තරමට බර වැඩි. ඒ නිසාම ගුවන් යානයක් වගේ ටික දුරක් ගිහින් තමයි ගුවන්ගත වෙන්නේ. ඉතින් මේකට ගුවන් යානයකට වගේ රෝද 6ක් සවි කරලා තියෙන්නේ. අදටත් රුසියාවේ මොනිනෝ හමුදා ගුවන් කෞතුකාගාරයේදී වගේම රුසියාවේ කසාන් කෞතුකාගාරයේදී මේ හෙලිකොප්ටර් දෙක නරඹන්න පුළුවන්. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.